අභ්‍යවකාශය කියන්නේ පුදුම සහගත තැනක්. ඔබ කවදා හෝ සිතුවාද රාත්‍රී අහසේ අප දකින තරු ඇත්තටම මේ මොහොතේ එහි තිබෙනවාද කියා. අද අපි කතා කරන්නේ ආලෝකයේ වේගය සහ කාලය අතර පවතින ඒ අපූර්ව සම්බන්ධතාවය ගැනයි. විද්‍යාවට අනුව ආලෝකය කියන්නේ විශ්වයේ අප දන්නා වේගවත්ම ශක්තිය ආකාරයයි. එහි වේගය තත්පරයකට කිලෝමීටර් ලක්ෂ 3ක් පමණ වෙනවා. තාරකා විද්‍යාවේදී අපි ආලෝක වර්ෂ කියන ඒකකය භාවිතා කරන්නේ මේ නිසයි. ඒ කියන්නේ ආලෝකීය වසරක් තුල ගමන් කරන අති විශාල දුරයි. දැන් මෙහෙම හිතන්න. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65ක් ඈතින් පිහිටි ග්‍රහලවක අපට වඩා දියුණු තාක්ෂණයක් ඇති ජීවීන් පිරිසක් ඉන්නවා කියා. ඔවුන් ඊටමත් බලසම්පන්න දුරේක්ෂයකින් මේ මොහොතේ පෘථිවිය දෙස බැලුවොත් ඔවුන් දකින්නේ කුමක්ද? ඔබ පුදුම වේවි. ඔවුන් දකින්නේ අද අප ජීවත් වන ලෝකය නෙමෙයි. ඔවුන් දකින්නේ මීට වසර මිලියන 65කට පෙර පෘථිවියේ එහා මෙහා ඇවිද ගිය සජීවී ඩයිනෝසරයන් වයි. මේ සිදුවන්නේ කොහොමද? ඩයිනෝසරයන් ජීවත් වූ යුගයේ පෘථිවියෙන් පරාවර්තනය වූ ආලෝක කිරණ ආලෝක වර්ෂ මිලියන 65ක දුර ගෙවා එම ජීවීන් වෙත ළඟාවන්නේ අදයි. ඒ නිසා ඔවුන් දකින්නේ පෘථිවියේ අතීතයයි. මේ පිටසක්වල ජීවීන්ට පමණක් නොව රාත්‍රී අහස බලන අප සැමටත් පොදුයි. අප දකින ඇතැම් තරු ඇත්තටම මේ වෙන විට විනාශ වී තිබෙන්නට පුළුවන්. නමුත් එම තරුව විනාශ වී බව දැනගන්නට අපට තවත් වසර දහස් ගණනක් බලා සිටීමට සිදුවෙනවා. මොකද ඒ විනාශයේ ආලෝකය තවමත් පෘථිවියට ළඟා වී නැති නිසා. අප දකින සඳ තත්පර 1.3ක් පැරණි. අප දකින හිරු මිනිත්තු 8ක් පැරණි. ඒ අනුව රාත්‍රී අහස දෙස බැලීම යනු කාලය හරහා අතීතයේ දෙස බැලීමක් වැනියයි. විශ්වයේ මෙවැනි අභිරහස් තවත් බොහෝමයි. මෙවැනි රසවත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සමග දිගටම රැඳී සිටින්න.